Hi, welcome to my YouTube channel. අද මට හිතුණා මගේ hair care කරන ගමන් ඔයාලත් එක්ක කොණ්ඩේ කොහොමද පරිස්සම් කරගන්නේ කියලා ඔයාලත් එක්ක කතා කරන්න. මට දිග ලස්සන perfect කොණ්ඩයක් නැහැ. ඒ වුණාට මම මගේ කොණ්ඩේ පරිස්සම් කරගන්න මං කරන දේවල් ඔයාලත් එක්ක share කරගන්නම්. ඔක්කොටම කලින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි කොණ්ඩේ වැවෙන එක, කොණ්ඩේ ලස්සන වෙන එක එක දවසින් වෙන්නේ නැහැ. ඒකට ඉවසීමෙන් තියෙන්න ඕන. අපි කොණ්ඩේ ගැන කෙයා කරන්න ඕන. එක පොඩි පුරුදු වල එකතුවක්. ඉතින් එන්න මාත් එක්ක ඒ දේවල් ගැන කතා කරමු. පළවෙනිම දේ තමයි ඔයා කොණ්ඩේ පීරද්දී කොණ්ඩේ අක්කිස්සේ ඉඳලා උඩට පීරන්න. එතකොට ඔයාගේ කොණ්ඩේ කැඩෙන එක අඩු වෙනවා. ගැට තිබුණාම කොණ්ඩේ තරහට ඉක්මනින් පීරලා දාන්න එපා. ඒ ගැට ටික ඇඟිලි වලින් හරි අයින් කරලා හිමීට කොණ්ඩේ පීරන්න. ඉවසීම තියෙන්න ඕනේ. ලස්සන කොණ්ඩයක් ඕනි නම් ඔයාලගේ කොණ්ඩේ අක්කිස්සෙන් පැලිලා ඩැමේජ්ලා වගේ තියෙනවා නම් අනිවාර්යෙන් ට්‍රිම් කරන්න. පොඩ්ඩක් යටින් කපලා එක ගානට හදාගන්න. මම මේ විදිහට හදාගෙන තියෙන්නේ ගිය මාසේ වෙසක් පොය දවසේ මං කොණ්ඩේ යටින් කැපුවා ටිකක්. ඔයාලා කොණ්ඩේ පීරනකොට මේ වගේ දැඩි ලොකු පනාවක් පාවිච්චි කරන්නට තෙල් දාන එක නම් ඇත්තටම අත්‍යවශ්‍යයි. දැන් මම ඔයිල් ඇප්ලයි කරන්න යන්නේ. මේ තියෙන්නේ මං ගෙදර හදාගත්තු ඔයිල් එක. ඒකට දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි ඔය ස්ක්‍රීන් එකේ පේන්නේ. ඔයිල් ඇප්ලයි කරනකොට කෙලින්ම ස්කැල්ප් එකට ඔයිල් දාන්න නැතුව අත්වල තවරගෙන ඒ විදිහට කොණ්ඩෙට ඔයිල් ඇප්ලයි කරන්න. මම ඉස්සෙල්ලාම කොණ්ඩේ අගිස්සේ ඔයිල් ඇප්ලයි කරලා ඊට පස්සේ ස්කැල්ප් එකේ ඔයිල් ටික ඇප්ලයි කරගන්නවා. අනිවාර්යෙන් මේ විදිහට ඔයාගේ ඇඟිලි තුඩු වලින් හොඳට ස්කැල්ප් එක මසාජ් කරගන්න. ඒ විදිහට මසාජ් කරගන්න එකෙන් කේශ මූලවලට හොඳට ලේ ගමනාගමනය සිදු වෙලා කොණ්ඩේ හොඳින් වර්ධනය වෙන්න ගන්නවා. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ නම් කරන්න. ඔය විදියට විනාඩි 10ක් විතර මම හොඳට ස්කැල්ප් එක මසාජ් කරගෙන කොණ්ඩේ උඩට කරලා බැඳගත්තා. දැන් ඉතින් පැය 2-3ක් විතර මේ විදිහට තියාගන්න ඕනි. ඔයාලට මේ වගේ ටූල්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. කෝකටත් තෛල වගේ තමයි ඉතින් වතුර බොන එක. අනිවාර්යෙන් මොන දේ කරන්න ගියත් හොඳට වතුර බොන්න. ඔයාලා හිතුවේ නැති වුණාට වතුර බොන එක මොන දේටත් හොඳයි. තෙල් ගොඩක් වෙලා ඔලුවේ තියාගෙන ඉන්න එපා. පැය 2කට පස්සේ නාන්න. ෂැම්පු පාවිච්චි කරද්දී එකම ෂැම්පු එක පාවිච්චි කරන්න. එක ඒවා මාරු කර ගන්න එපා. මේ පොයින්ට් එක නම් හරිම වැදගත්. කොණ්ඩේ තෙත වුණාට පස්සේ ඉක්මන කොණ්ඩේ කැඩෙන්න බලනවා. ඒ නිසා කොණ්ඩේ හරි පරිස්සමින් පිහිදනකොට පිහදාන්න. මෙන්න මේ විදිහට. ගොඩක් තද කරන්නේ නැතුව පරිස්සමට කොණ්ඩේ පිහදා ගන්න. කොණ්ඩෙට අනික ඉබේම වේලෙන්න දෙන්න. hair dry කරන්න, කොණ්ඩේ රත් කරන්න යන්න ඒ වගේ දේවල් කරන්න එපා. කොණ්ඩේ ඩැමේජ් වෙනවා. අපි මල් පැලයක් හිටවලා ඒකට වතුර දාලා ඊළඟ දවසේ මලක් පිපෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද? ඒ වගේ තමයි කොණ්ඩෙත්. ඒකට වැවෙන්න, ශක්තිමත් වෙන්න ඔය කාලය දෙන්න. අදට මම මෙතනින් නතර වෙන්නම්. ඔයාලා පරිස්සමට ඉන්න, කොණ්ඩෙට ආදරය කරන්න. එහෙනම් මම යනවා. bye bye.